දිට්වා සුලිකුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතාවට පින්පතා සහ විපතට පත් වූවන්ට ආශිර්වාද පතා 78 වන නිදහස් දිනයට සමගාමීව මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11 තුළම සර්වරාත්‍රික පිරිත් දේශනා පවත්වනු ලැබුවා. මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ යෝජනාවකට අනුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම සර්වරාත්‍රික පිරිත් දේශනා සංවිධානය කර තිබුණා. දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 11කදී පැවති පිරිත් දේශනා වැඩසටහන් සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශවාසීන් සහභාගී වුණා. Nisa